හෙලෝ කොහොමද හැමෝටම ඕන්න ඉතින් අද ගෙනත් තියෙන්නේ ලංකාවේම හදපු වලව්ව කියන ගේම් එක. ඉතින් මේ ගේම් එක ඇත්තටම කිව්වොත් ලංකාවේ හදලා තියෙන්න පේනවනේ ඉතින්. ලංකාවේ හදුවොත් ග්‍රැෆික්ස් නම් සුපිරියටම තියෙනවා. අපි වැඩි කතා නැතුව ගේම් එකට පටන් ගත්තා. මෙතන ඇට සැකිල්ලක් ඉන්නා මැරිලා. ඌ අතේ කක්ක බෙට්ටක් අතේ තියන් ඉන්න පේනවනේ. එකෙන් කමන්නේ. අපි මේ රූම් එකේ පයින්න ඕනේ. ගේම් එකේ කතාව හැටියට මම මෙන්න මෙතනින් වැඩලා තියෙන්නේ. මෙන්න මෙතනින් අපි මේ කැරලා මෙන්න මේ යතුරු ගන්න ඕනේ. අපෝර ගොන මාර ගොන ඉන්නේ යතුරු පෙට්ටිය ඇතුලේ තියාගෙන බයෙයි නේද? අම්මට සිරි පොතක්. මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුර වෙන්න ඕනේ. ඒකේ පොඩි කවියක් තියෙනවා ගයිස්. මම මේ ගහන විදිහටම ඔයගොල්ලෝ මේ ගේම් එක ගහන්න මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ගේම් එක ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක. ක්‍රෝබා එක හම්බුණා ගැම්මට තමයි. මෙතන මේක වහන්න ඒ මොකක්ද උනේ? ක්‍රෝබා එක දෙකක් වෙලා ආවා නේද? ගයිස් මේ ගේම් එකේ අවුලක් ගණන් ගන්න එපා. අපි එක ක්‍රෝබා එකක් වට ගමු. කොහෙරි කාසියක් තිබ්බද? නෑ කාසි යන්නේ. මෙයා චෙක් කරගමු. මේ ගේම් එක සුපිරි ගේම් එකක්. මට සමහර ෆෝන් වල මේ ගේම් එක බග් වෙනවා. අපේ නේ ලැග් වෙනවා. එතන මිටියේ අනිත් කැලේ තියෙනවා. හරි මිටිය සම්පූර්ණයි. මෙතන කාසියකුත් තියෙන අපි කාසිය ගමු. ක්‍රෝබා එකෙන් කරන්නේ මෙන්න මේ ඇනටික් ගලවන එක. කොහොමද ඒක? ඒ ඇන ගලවනකොට අමුතු වෙන සද්දයක් නෑ. ඒ මොකද්ද? ඔක්කොම යවුලක් වුණා. ගයිස් ඔන්න බලන්නකෝ. මේක අපි ගයිස් ලෑලි තුනම ගලවන්න ඕනේ. මෙන්න මේ යට ලෑලි දෙක ගලවලා විතරක් අපි දෙයට යන්නත් පුළුවන්. බලන්න. දැන් ක්‍රෝබා එක කරන්නේ. දැක්කනේ. උඩ ලෑල්ල ගලවන්න ඕනෙත් නෑ. යට ලෑලි දෙක ගලවලා යන්න පුළුවන්. මෙන්න මෙතනින් කබඩ් එකක් තියෙනවා. මේ තියෙන ගයිස් මේකේ තියෙන අපිට කාසි 12ක් හොයාගෙන දියමන්තියක් පූජා කරලා නිදානයක් හොයාගෙන පයින්න. අප්පට අපේ වස්තුව හොරකම් කරන්න ඕනේ. මට සිරි. ආච්චි කිව්වා අපේ වස්තුව හොරකම් කරන්න හොරෙක් ඇවිල්ලා ඉන්නේ. හොරකම් කරන්නේ නෙමෙයි අතන මං ආවේ බලන්න. දැන් ආච්චි ආන් අතනින් යන්න ඕන. ගයිස් ඔය ඇහැක් පෙන්නන්නේ එයා අපිව දැක්කලා කියනකොට. උනට ගේම් එකේ අවුලක් තියෙනවා. අපිව දැක්කේ නැතත් ඇහැ දානවා. දැන් එයා එනකන් අපිට ඉන්න වෙනවා. මෙන්න මෙතෙන් යනවා. මේ ඉන්නේ 100 උඩ තට්ටුවේ. අන්න ආච්චි. පේනවද දෙන්නගේ වෙනස? දැන් අපිට එනකන් ඉන්න වෙනවා. ගයිස් මේ ගේම් එක ගහන්න ඕන ඩේටා ඔන් කරගෙන. ඔය දැක්ක දුවන්න දුවපන්. අපි දුවන්න උඩම තට්ටුවට ගේම් මේ ඉන්නේ 100. ඒ ගාන මිනිහෙක්ගේ සුවඳ දැනෙනවලු. යකෝ මම ඇස් ඉස්සරහින් ගියේ. දැන් මේක නැස් පේන්නේ නැද්ද? කමන්න නැස් පේන්නේ නැති වුණත් අපිට මොකද? දැන් අපි ආච්චි එන්න කලින් පල්ට ගාලා යන්න ඕනේ පල්ලෙහාට. හරි නයිස් ගියා. මේ කාසියක් තියෙන. ගමු කාසිය. ආච්චි ඉන්නවද? අම්මා ෆ්‍රිජ් එකක් තියෙනවා. කගෙන් දැන්නේ ෆ්‍රිජ් එක. ගයිස් මේ ගේම් එකේ ස්ටෝරි එකට අනුව ආච්චිගේ නම බණ්ඩාර මණිකේ, සීයාගේ නම කළු බණ්ඩා. ඒතකොට ආච්චි වලව්වේ ආච්චි කෙනෙක්, සීයා වලව්ව ආරක්ෂකයෙක්. අපරසි. ඊ ආච්චි දැක්කා. ඔයගොල්ලෝ බය වෙන්න එපා. ආච්චිට මෙතනින් එහාට එන්න බෑ. ගැටක් තියෙනවනේ. මෙතන පීස් එකක් තියෙනවා ගයිස්. ඔය පීස් එක ඕනේ අම්මට සිරි. ආච්චි නේද?
ගයිස් අපි දුවන්න ඕනේ මෙතනට. මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. ගයිස් මෙන්න මේ යට ලාච්චු වල අපිට මේ ඇඳ උඩට නගින්න පුළුවන්. අම්මට සිරාච්චි දැක්ක නේද? ගයිස් අපිට ඇඳ යටට යන්නත් පුළුවන් ඇඳ උඩට එන්නත් පුළුවන්. අප්පට ආච්චිද තද වෙලා වගේ මන්න අපි අර කාසිය ගමු. ඔය හිටපිය හොරා මං බබ ඉවරයක් මම මෙතන ඉන්නේ. නාකි බැල්ලි. තෝ යන්නේ නැද්ද මෙතන? අනේ පළකෝ අත දෙන්න නැතුව මට. හරි ඒ ගෑණි එතන බග් වෙලා. ෂේප් එකේ කාසිය ගමු. එන්නෙත් නෑ කේල් මලක් කරන බැල්ලි එක්කගේ අතනක් කාසියක් තියෙනවා. ගන්න පුළුවන්ද? බැයිද? ගන්න පුළුවන් ගත්තා. අපෝ දැන් මේ ගෑණි යන්නේ නෑනේ මෙතනින් වදේ. යනවා අපි පස්සරෙලා හිටියාම යන අපේනවනේ. බලමු කොහටද යන්නේ කියලා. මේ ගේම් එක නම් මරු හැබැයි ලංකාවේ හදලා තියෙන්නේ සුපිරි ගේම් එකක්. එතන කාසියක් තියෙනවා. කාසි 12න් දැන්ට වගේ 5ක් අප්පට සිටි දැක්ක නේද? ඔය හැදැම්ම කියන්නේ දැකලා. ඒත් ගේම් එකේ අවුලක්. ඒ ගෑණි මාව දැකලා නැහැ. දැක්කනේ. මේ ලාච්චු ඇල්ල බලමු. අම්මඩිරි. දියමන්ති හම්බුනේ. ගයිස් මැසේජ් එකක් ආවා. ආච්චි නේ අපි යන්. දැන් ආච්චි පල්ලෙහාන් එයි. පල්ලෙහාටනේ ගියේ. අපි සෝදිසියෙන් ඉන්න ඕනේ. සීයා උඩ ඉන්නවා ආච්චි දැන්. ආච්චි නෑනේ. ආච්චි නෑ. පොඩක් අපි ඉමු. එනකම්. ගයිස් මම ටික කට් කරා ගොඩක් වෙලා ඉඳලා ඒත් ආච්චි ආවේ නෑනේ. ආච්චි පල්ලෙහා නෙමෙයි දින්නේ. ආච්චි හිර වෙලාද? ආච්චි මට සිරි ආච්චි නෝ. දුවපන්. යකෝ ආච්චි නෝ තෝ කොහෙද යන්නේ? දුවපිය. රෑලි විසි කරගෙන යන්නේ. අපෝ මේක ලැග්ගෙනවා. ඊ කොහෙද කෝ යන්නේ? දුවපන් අංගරේ ආච්චි නා. මේ උඩ සීයා ඉන්නා නේ අම්මට සිරිති. දැන් කෝ සීයා? කෝ ආච්චි? ඒ සැරේ සීයා නෑ. අනේ මොන රෙද්දක්ද මන් දන්නේ. සීයා මේ ඉන්නේ. අනේ සීයේ. සීයේ. එන්නේ නැද්ද මේක ලිසිරිසින් එන්නේ? පොළවේ තෙල්ද කොහෙද? ගයිස් පටගාල මෙතනට යා. ගයිස් නැමුණාම උට පේන්නේ නැහැ. බය වෙන්න එපා. හරි දියමන්ති අපි බිමින් දාමු. දැන් කාසිය සෙට් කරමු. මෙතනට කාසිය සෙට් කරමු. ෂේප් එකේ කාසිය සෙට් කරගමු. හරි දැන් අපිට තියෙන්නේ කාසි 3යි. කාසි 3ක් මම දැක්ක කොහොමද තියෙනවා. හරි ගහන්න කලින් කොහොම හරි පල්ලෙහාට ආවා. ආච්චිත් උඩද? ආච්චිත් උඩ ඉන්නේ අපි යම් ෂේප් එකේ. මෙතන කාසියක් තිබ්බා. ගමු කාසිය. අරුමාව දැකලාද කොහෙද? හිමින්සරි උඩට. මේ සීයා ගොඩක් වෙලාට පල්ලෙහාට එන්නේ නෑ ගයිස්. ඊට බය වෙන්න නැතුව ගේම් එක ගහන්න පුළුවන්. මට සිරි ආච්චි දුවපන්. යකෝ ඒ කියාවනේ කඩාගෙන. පේනන්නේ උඩට ආවා. ඔය හිටපිය දැන් හොරා ඉන්න බෑ. මං බබ ඉවරයක් කරනවා. මා විවරයක් කරන්න හම්බෙන්නේ ආච්චි. ඒක දැනගන්නවා. හරිද ආච්චි?
මේ උඩ තට්ටුවේ කාසියක් තිබ්බා. ඒක ගන්න වෙලා මදි වෙනවා අනිවාර්යයෙන්. මට සිරිසීයා. මෙරේ. ඔහොම හිටපන්. ඒ මොකද මන්නේ? කමාරකින්. මං කොහේ ඉන්නද? ආච්චි ගයිස් පල්ලෙහා ඉන්නේ. අපි ෂේප් එකේ මේ ටික චෙක් කරගමු. අම්මා කාසියා. තව කාසියක්. තව කාසියක්. හරි ගයිස් නයිස්. ඒක කාසි සේරම හම්බුණා. දැන් තියෙන ඒ ටික සෙට් කරගන්න විතරයි. තව ලීවරයක් තියනවා ගයිස්. ලීවරේ ගන්නත් ඕනේ. ගයිස් ලීවරේ පල්ලෙහා තට්ටුවේ අපි මේ ඉන්න තට්ටුවමයි තියෙන්නේ. ඉතින් ඒක ගහනකොට වෙනස් වෙනවා. දැක්කා නාකි ගෑණි දැක්කා. පියන් උඩට. සීයා මෙතන ගයිස් අපි මේ මැදින් ගියොත් අපි වැටෙන ප්‍රපාතයකට. පල්ලෙහාට එන්නේ. හරි ගයිස් දැන් ওই නාග පිළිම ගිහිල්ලා ආන් අරකට වැදෙනවා. එතකොට අපිට කියන්නේ මෙන්න මේ ලීවරේ දාලා අදින්න. හරි දැන් අපි මේ ලීවරේ දාන්න. එතකොට ආන් අරක ඇරෙනවා. ආන් එන හිස්තැනට තමයි නාග මෙන්න මේ දියමන්තිය දාන්න තියෙන්නේ. ආන් අර හිස්තැනට. අපි දැන් දාමු ගිහින්. හරි දැම්ම. දාලා දැන් අපිට අම්මට සිරි ආච්චි හිටියේ නේද? ආච්චි හිටියේ. ෂේප් එක ලීවරේ ගමු. තව කාසියක්. ආයෙනම් කාසිය ඕන වෙන්නේ නැහැ. ඒ ගේම් එකේ අවුලක්ද කොහෙද? ඔයගොල්ලෝ ගයිස් කාසි 12යි පිළිමෙට දෙන්න ඕනේ. ඊට වඩා මේ බලවුවේ සමහරවිට තියෙන්න පුළුවන්. ඒව ගන්න එපා. අපෝ මේ ආච්චි ලත වෙවිනේ එන්නේ ඉතින්. ඒ සැරේ හිර වෙලා. යන්නෙත් නෑ වදේ. ඒ සැරේ උඩට යනවා. දැන් මම කොහොමද ආයේ උඩට අත්තුවට ගිහින් මේ ලීවරේ සෙට් කරන්නේ? අපි ආච්චිව ගෙන්න ගමු පල්ලෙහාට. කො දැන් ආච්චි එන්නේ නැත. ආච්චියේ අපෝ මේ ආච්චි එන්නේ නැහැ නේ. ඉතින් ඕක තමයි මට පේන්න බැරි. මේ ආච්චි මෙහාට දෙන්නේ. නෑ ආච්චි යනවා. අපිත් යන්. ආච්චි මං එද්දිම තමයි ආවේ පේනවනේ. ඒ මගේ එන ගමන් ඉන්නවා. මට හරි මාරුවක්. මට දෙකක් කරනවා. ඔඩෝ ලීවරේ දාලා ඉක්වන්න විතරයි පැන ගමු. දෝ ලීවරේ ඔන්නියා. කොම්මට නිදානේ. මේ තියෙන්නේ නිදානේ. හැමතැනම ඔබ වැඩ කට්ටකුත් තියෙනවා. මැණික් වලින් පිරීලා. ඔව්ව මැණිකුත් තියෙනවා. මොකද සද්දේ? හොඩෝ දසමහයෝ දෙක්කගේ තට්ටේ ඉච්චයි. අම්මට සිරි ගැහුවානේ. ඔප්පු. ඒ කියන්නේ ගයිස් අපි වලව්වෙන් මූ අපිව ගහලා උගේ වස්තුව හිමි කරගත්තා. එහෙනම් ඉතින් අපි අදට ගිහින් එන්න. ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න, subscribe කරන්න. මේ IGRD gaming